සතියෙම කෝල් කරා. කොහෙද? එකක්වත් ආන්සර් කරේ නෑනේ. මොකක්ද උඹට වෙලා තියෙන්නේ? සඳුන් විභාගෙට පාඩම් කරන්නේ නැද්ද? මම නම් මේ පණ දාගෙන පාඩම් කරනවා. අපේ තාත්තා කිව්වා විභාගෙ පාස් වුණොත් බයික් එකක් අරන් දෙනවා කියලා. ඒකින්ද කොහොම හරි විභාගෙ පාස් වෙන්න ඕනේ. ඒකයි මම මෙච්චර පාඩම් කරගෙන ඉන්නේ. අපෝ මොකටද පාඩම් කරන්නේ? අපේ අම්මා අඳුරන දේවාලයක් තියෙනවා. ඒ දේවාලෙට ගිහිල්ලා මම විභාගයට කලින් සූර්යයක් දා ගන්නවා. එතකොට විභාගෙ උඩින්ම පාස් වෙන්න පුළුවන්ලු. සූර්ය දාලා කොහෙද විභාග පාස් වෙන්නේ? මෙන්න මෙහෙ මාත් එක්ක ඇවිල්ලා පාඩම් කරන්න. බොරුවට විභාගය අනා ගන්න නැතුව. අනේ මේ මොකටද බොරුවට පාඩම් කරන්නේ? මම මේ ගිහිල්ලා සූර්යයක් දා ගන්නවා. ඕනේ එකක් කරගන්නකො. හිත වෙනස් වුණොත් අපේ ගෙදර ඇවිල්ලා පාඩම් කරන්න හරිද? ඇත්තටම මම ඔය සුරේ දැම්මයි කියලා මට විභාගයෙන් පාස් වෙන්න පුළුවන් වේද? ඔව් සෙව්වන්ති ගුරු මෑණියෝ අපට විශ්වාසයි. එහෙනම් කමන්නේ. අම්මත් පොඩි කාලේ සුරයක් දාලාද විභාගේ පාස් වුනේ? නෑ එහා පැත්තේ හිටපු තාත්තෙන් කොපි කරලා. ඊට පස්සේ එයත් ෆේල්. තාත් ෆේල්. ඊළඟට මේ සුරේ දාලා පාස් ෆේල්. පණ්ඩිත කතා නොකිය කටවාගෙන ඉන්නවා. දැන් දේවාලයටත් ළඟයි. එතන ගිහිල්ලා මොයි විකාර කියවනවා නෙමෙයි. ගොනා වගේ ඉන්නවා විසක්. එතකොට මං උඹෑ කියලා ගුරු මෑණියන්ට අයින් ඉන්නත් ඕනේද? සෙව්වන්ති ගුරු මෑණියෝ මේ තමයි මං අර කිව්ව පුතා. මේ පාර O level. අනේ මෑණියනි පුතාව පාස් කරගන්න දෙවියන්ගේ උදව්වක් කරන් දෙන්න පුළුවන් නේද? හොඳයි. මම කන්න ලව් කරලා දෙවියන්ගෙන් සුරයක් ඉල්ලලා දෙන්නම්. ඒක දැම්මම මම පාස් වෙයි දැන්ටි. ඇන්ටි කියන්නේ එපා මොඩියෝ. එහෙනම් නැන්දාද? ආච්චිද? මෑණියෝ කියපන්. අනේ මෑණියනි මේ මොඩ කොල්ලා කියන ඒවා ගණන් ගන්න එපා. දෙවියොත් එක්ක වීරු කරන්න එපා ළමයා. නෑ ඉතින් මං ඇහුවේ පාස් වෙයිද කියලා. ඒකේ සැකයක් තියාගන්න එපා. මං සුරයන් මතුරලා දෙන්න. ඒක දාගෙන පාඩම් කරන්න. ගිය පාර පන්තිතුමා ඡන්දෙන් දින්නේ මං දාපු සුරේ බලෙන් තමයි. අප්පට සිරි. එහෙනම් ඉතින් මම ගොඩ. ආයෙ මොකටයි තව පාඩම් කරන්නේ? හැබැයි ඒක කොන්දේසි අපිට. කිල්ලකට අහුනොත් එහෙම සුරේ බල බිඳනවා. ඒක හොඳින් මතක තියාගන්න ඕනේ. හොඳමයි ගුරු මෑණියනි. එහෙනම් අපි ගිහින් එන්න. අද විභාගෙ නේද? මට නම් බයයි බෑ. මට ටිකක් බයයි තමා පාඩම් කරාට. යකා ඔයා හොඳට පාඩම් කරා නේද? මේ යාළුවා ඔයාගේ පිටිපස්සේ ඉන්නේ මම. මටත් පෙන්නන්න. හරි යන්නේ බය නැතුව ඉන්නකෝ. හබොයි හොඳට ඉදි මෙයාගෙන් අහගත්තොත් නම්. එහෙම කියන්න එපා යාළුවා. මම පරණ පුස්කොළ පොතකින් හොඳ මන්තරයක් අර පාඩම් කරගත්තා. පේපරේ ගත්ත ගමන් ඒක කිව්වම සට ගාලා උත්තර ලිව්ව හැකි. ඒ පොතේ තිබුණේ එහෙමයි. අකෝ ඒක සූර්යයක් එල්ලගෙන ඉන්නවා. අනිත් එක මන්තරයක් ජප කරනවා. දැන් බලන් යද්දි මේ විභාගේ ළමයින්ට වඩා ලියන්නේ දෙවිවරුනේ. අනේ ඉතින් මට නම් දෙයියන්ගෙම පීක තමයි. යාළුවනේ මං ආවා. ඔයා විසුරුකාරයා? අද තමයි දවස.
නිකමට හරි මන් දිවයිනේ ප්‍රථමයා වුණොත් සුපිරි පාටියක් දෙන්නම් ඈ. සුරදා දිවයිනේ ප්‍රථමයා වෙනවා. මම මේ ඇහුවමයි. එහෙම වුණොත් අද පට්ටමට කියමු. ළමයි දැන් පෝලිං හැදිලා පන්ති වලට යන්න. තව පැය භාගෙන් එක්සෑම් පටන් ගන්නවා. අඩේ මම පාඩම් කරපු ඒවාමනේ විභාගෙට ඇවිල්ලා තියෙන්නේ. ජැක් ඩැනියල් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද? 2. දෙකද? චරිත ළමයා මොනවද කුඩු කුඩු ගන්නේ? මුකුත් නෑ ටීචර්. චරිත ළමයා බොරු කියන්න එපා. මං හොඳට දැක්කනවා ඉස්සරහා ළමයාත් එක්ක කතා කර කර ඉන්නවා. නෑ ටීචර්. ආයෙ ළමයි එක්ක කතා කරන්න එපා. එතකොට එයාට ලියන්න අමාරුයිනේ. හරි ටීචර්. අම්මෝ මේක නම් වාඩි විභාගෙටත් වඩා ලේසියිනේ. දැන් අර මන්තරේ කිව්වනම් හරි. ආනාරුණ කටුස්ස අලගෙඩි පළගෙඩි කැලේට විද්දා. පුහ්. දැන් හරි. ළමයි තව බෑ භාගයයි. ඉක්මන් කරන්න. තව බෑ භාගයයිද? අයියෝ. තාම මං එක ප්‍රශ්නයකටවත් උත්තරේ ලිව්වේ නෑ. අයියෝ. සෙව්වන්ටි ගුරු මෑණියෝ දුන්න අර කබල් සුරේ වැඩ කරන්නේ නෑනේ. කනාවට හරි ඊ ටික ගහනවා. ජැක් ඩැනියල් 35 වෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද? චරිත ළමයා මං එක බාලක් කිව්ව නේද? ළමයි එක කතා කරන්න එපා කියලා. හරි ටීචර්. ආයෙවා වෙන ළමයි එක කතා කරලා තිබ්බොත් අපි ඔයාලගේ පේපරේ කැන්සල් කරනවා. තව විනාඩි 10යි. අයියෝ තාම මං එක ප්‍රශ්නයකටවත් උත්තරේ ලියලා නෑනේ. හල්ලමයි දැන් පේපරේ එකතු කරනවා. බලන්න නම පන්තිය ලියලාද කියලා. අයියෝ විභාගී ඉවරත් වෙලා. මං කොහමද අම්මලාට කියන්නේ සිංහල පළවෙනි පත්‍රෙම ෆේල් කියලා. කෝ දෙන්න ළමයා? ටීචර්. කෝ තඩි බඩ ළමයා පේපරේ දෙන්නේ නැද්ද? මෙන්න ටීචර්. කෝ සඳුන් ළමයා පේපරේ දෙන්න. නම පන්තියේම ලිව්වනේ. ඔව් ටීචර්. මෙන්න. යකෝ මේකේ නමයි පන්තියයි විතරනේ ලියලා තියෙන්නේ. වෙන මුකුත් ලියලා නෑනේ. යසයි. අනේ පුතා ආවද? විභාග ලේසිද? ලකුණු කීයක් වගේ ඇතිද? ලකුණු 0යි. අනේ කොච්චර මොකක්? ලකුණු 0යි? අර සුරේ වැඩ කරේ නෑ අම්මේ. එක ප්‍රශ්නයකටවත් උත්තරේ ලියන්න හම්බුන්නේ නෑ. එහෙම කොහොමද උනේ? ඔව් අම්මේ. සෙව්වන්නේ ගුණ මෑණියෝ කියන්නේ මහා හේරක්. අපෙන් බොරුවට ගානක් කඩාගත්තා. අපි දැම්ම යන්කෝ සෙව්වන්නේ ගුණ මෑණියන්ව හම්බෙන්න. අම්මේ. සෙව්වන්නේ ගුණ මෑණියෝ මේ කොහේ යන ගමන්ද? මම මේ රූපවාහිනී වැඩසටහනකට යනවා. අනේ මෑණියනි මට එක ප්‍රශ්නයක්වත් ලියන්න බැරි වුණා. මං හිතුවේ සුරේ දාන් ඉන්නකොට මට ඔක්කොම ලියන්න පුළුවන් වෙයි කියලා. ඒත් එකක්වත් ලියන්න හම්බුන්නේ නැහැ. එහෙනම් ඔය ළමයා කිල්ලකට අහු වෙලා. සුරේ බල බින්දිලා. ඒකයි ඒ. අයියෝ මං සුරේ ගැන හිතාගෙන පාරෙන් ගිරිත් නෑ. අපරාධ සුරේට වියදම් කරපු ලක්ෂ 2. අපේ ටූන් ටැස් channel එක subscribe කරන්න. අමතක කරන්න එපා bell icon එක click කරලා තියාගන්න. like එකකුත් දාන්න හොඳේ. bye.